හායි ඉතින් කට්ටිය මොකද වෙන්නේ හයිබෝන් කියල පිළිගන්නවා ඉතිං අද දෙවනි දවස වැඩ පටාන් ගන්න යන්නේ අදනම් ඔන්ටයිම් කට විනාඩි විස්සක් වගේ පරක්ව හතට පටන් ගන්න තියෙන්නේ දැන් හතරයි 23යි වෙලාව ඉතින් ඊයනම් වැඩ පටන් ගන්න කොට හත විතරන නිසා මේ හරි ට්‍රැෆික් ඉවර වෙලා තිබ්බේ අදනම් සෑහන ට්‍රෆික් සෑහන ගැනීම ලොකු බ්ලොක්කයකුත් නෑ සුත්ත වෙලා ගැනකොට මේ හරි ලොකු ට්‍රෆික් එකක් හැදෙනවා යොයවල ඉන්න නම් දන්නවා මුසාාව ශාපියා කියන්න ඉතින් හවසට මොනවගේ ට්‍රැෆික එකක් තියෙන ප්ලේස එකක්ද කියන්න අතරින් යෝමාරි ට්‍රෆික් එක පැනලා මම වැඩ කරන්න කැමතිම කලිප සිටි පැත්තට යනක නමන් තමා ඉන්නේ ඉතින් ඔය විදියට හෙමීට ට්‍රැෆික්ගේ අපි යනවා ඉස්සරහට ගොඩක් ඉතින් මේ ටයිම් එකට ටැක්සි තමා යන්නේ මොකද අපි ඩියුටි චේන්ජ් වෙන වෙලාව ගොඩක් අය මාරු වෙන 4 ටයිම් එක ෂිෆ්ට් ගැන නම් මනම් ගැන විස්තර ටිකකුත් ඉස්සරහට ඉතින් මෙයා තමා අද මගේ පළවෙනි කස්ටමර් විදිහට නැග්ගේ මගෙන් කොහෙද කියලා අහලා දැන් මෙයා ලංකාව ගැන හොයන ගමන් ඉන්නේ බලන්නකො මොකද කියන්නේ කියලා මෙයා there, and it's really cheap. It looks nice. Yeah. What's the nicest thing you can do there? I feel surfing. Like I'm from coastal side. I just like to do that stuff. Gold, Mirissa, that area so nice. I see that you have safari as well. Yeah. We have so many jungles. You can see wild elephants. So many things. So nice. And the city is nice? Huh? The city is nice? Yeah, city is nice. Colombo is best area, but not like this, you know, in Asian countries, driving while. People are very nice. People are nice, right? Yeah. So you have change if I give you a 500 bill note? I can give you less, but no, I will give you just one. ඉතින් මෙයා මෙතනදී ඇහුවා මගෙන් දිරම් 500ක් චේන්ජ් කරගන්න තියෙද කියලා. ඒ වගේ ගානක් අපි අරගෙන යනවා. බැරිම වුණොත් විතරක් දෙන්න මොකද හදිසි අවශ්‍යතාව වෙනවනේ. Just stop here. ඉතින් ඔය විදිහට ග්‍රීටින්ග්ස් ටික කියලා thank you කරලා එයා වෙතනින් ඩ්‍රොප් කරා ඩ්‍රොප් කරලා යස් බීච් එකට තමා අපි ආවේ මම එතන පොඩි වීව් එකකුත් ඔයාලට පෙන්නන්නම් එතනත් මාර ලස්සන තැනක් ඉතින් අපි වෙන්න මේ ප්ලේස් එකට තමා ආවේ මෙතන මේ ගේට් එකෙන් එහා පැත්තේ යස් බීච් එක මෙතන තමා එන්ට්‍රන්ස් එක තියෙන යස් බීච් එකේ ඉතින් මාත් එක්ක ආපු කස්ටමර් ස්මෝක් කරනවා එතන එළියට ගියා හිනා වෙනවා මාත් එක්ක ඉතින් ඒ වගේ කස්ටමර් කෙනෙක් නැග්ගට පස්සේ දවසම අපිටත් හැපි හරිම හොඳයි ඇත්තටම ඔය කලින් සිටි ෆෝසන් විශේෂයෙන් ෆොරින්ස්ලා ආපු අය ඉතින් එයාලත් එක්ක දවස පටන් ගත්තම හැපි එකේ වැඩ කරන්න පුළුවන් ඒක තමයි මම ගොඩක් දුරට ওই පැත්තෙන් වැඩ පටන් ගන්නෙ ඉතින් අද දවසේ පළවෙනි ට්‍රිප් එකත් ඔය විදිහට කම්ප්ලීට් වුණා එයා ලංකාව ගැන so excited මමත් ලංකාවට යන්න හිතෙන පොඩි විස්තර ටිකක් කිව්වා එයාට ඉතින් ඔහොම තමා අද දවසේ පළවෙනි ට්‍රිප් එක පටන් ගන්නෙ බලමු ඉස්සරහට වීඩියෝ කරගන්න chance එකක් ආවොත් වීඩියෝ එකක් දාන්නම් ලස්සන
මම ඉන්න යාස් අයිලන්ඩ් එකේ සයිලන්ඩ් කියන්න එන්ටර්ටේක්මන් වලටම හදපු ලස්සන ප්ලේස් එකක් මෙහි තියෙන මේක තියෙනවා මෙතන පොඩ්ඩක් ඔළුව දාලා බලමු ටූරිස් ලයින්න කාලට නම් මේ තැන් සෑහෙන්න බිසි තැන් මේ දවස්වල පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින් ওই විදිහට තමයි අද දවස ගෙවිගෙන ගියේ ඉතින් ඉස්සරහටත් ලස්සන වීඩියෝ වලින් හම්බෙමු මේ වීඩියෝ එක තවත් දිගට කරොත් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටියන්ටම මේ වගේ ලස්සන වීඩියෝ එකක් බලන්න ෆලෝ කරලා සෙට් වෙලා ඉන්න ඉතින් අද දවසට සමු ගන්නම් ජය වේවා ඔක්කොටම